අධිකරණ අමාත්‍යවරයා කියනවා රෝහණක් ළඟින් වැඩි ළඟ රෝහණක් ළඟින් යනකොට වැඩියෙන්ම කුණු හarp කියන්නේ බය කට්ටිය කියලා. ඇත්තටම ඔබතුමාලා බය වෙලාද මේ ඉන්නේ? අධිකරණ ඇමතුමාට තමන්ගේ ආණ්ඩුවෙන් 159 දෙනා කනත්තක් වගේ පේනවා ඇති, සොහනක් වගේ පේනවා ඇති. නැත්නම් මලමිනි වගේ පේනවද කියලා කියන්න මම දන්නෙත් නැහැ. හැබැයි එතුමාට අපි කියන්න ඕනේ අපි යක්කුන්ට බය නම් සොහන ගෙවල් හදන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා එතුමාගේ මානසිකත්වයේ මත එතුමාගේ 159 දෙනා දකින්න විදියට විපක්ෂයේ දිහා මේ රටේ ජනතාව දිහා බලන්න එපා. මේ රටේ ජනතාව සහ මේ රට සොහනක් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ හින්දා කරුණාකරලා මැතිවරණ කාලේ ඔබතුමාලා දීපු පොරොන්දු ඉෂ්ට කරන්න. ඒව නොකර අපිට බැන්න කියලා වැඩක් වෙන්නේ නැහැ. හැබැයි යක්කුන්ට බය නැහැ කියලා තමයි කියන්නේ. ඔබතුමාලත් බය නැහැ. බලමුකෝ. වෙලාව ආවම. දැන් මොකද හිතන්නේ? එකපාරටම මේ අමාත්‍ය ධූර සංශෝධනයක් පුරා ඒ සම්බන්ධව. දැන් ඔය යක්කුන්ට බය නැහැ කියපු අයට ඉතින් හොඳම උත්තරේ ජනාධිපතිතුමාම දීලා පාපිසි කැලි වලින් වැඩක් නැහැ කිව්වනේ. ඉතින් අපි කිව්වේ කන්ටේනර් 323 එළියට දාපු කෙනා කියන්න කියලා. ඇමති මාරු කරන්න කියලා නෙවෙයි. අර අයිස් කන්ටේනර් දෙකක් තියෙනවා කියලා කිව්වනේ. ඒ දෙක එළියට දැම්මා කිව්වනේ. චෙක් කළා. ඒ දාපු එක්කෙනාගේ නම කියන්න කියලා කිව්වේ. ඇමති මාරු කරන්න කියලා නෙවෙයි. හැබැයි ඉතින් ජනාධිපතිතුමා ඇමති මාරු කළා. හැබැයි වරාය සිවිල් ගුවන් ඒ කැලේ විතර කරවලා තියෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් ඇයි කියලා නේද? ඒ කියන්නේ 2026 අයවැයට සාපේක්ෂව කාර්යක්ෂම වැඩ කරන තමයි මේ හදිසිය ඇමති මණ්ඩලය වෙනස් කරලා තියෙන්නේ. හැබැයි ඇමතිතුරු ඒක ආණ්ඩුව පැත්තෙන් කියන්නේ ඒක. අනේ ආණ්ඩුවට අවුරුද්දක් ගිහලාද මතක් වුණේ කාර්යක්ෂම වැඩ කරන්න ඕනේ කියලා. දැන් බලයට ඇවිල්ලා අවුරුද්දක්. හැබැයි බලයට ඇවිල්ලා අවුරුද්දක් ගිහලා තමයි මතක් වෙලා තියෙන්නේ. එහෙම බැලුවොත් කාර්යක්ෂම වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ආණ්ඩුව කිව්වත් ඒ කියන්නේ ආණ්ඩුවම පිළිගන්නවා ආණ්ඩුව අකාර්යක්ෂමයි කියලා. ඒ කියන්නේ කාර්යක්ෂම වැඩ කරන්න ඇමතිවරු මාරු කරලා තියෙන්නේ. හැබැයි ඉතින් තාමත් කාර්යක්ෂම විදියට කන්ටේනර් 323ක් වරායෙන් පන්නලා තියෙනවා. අනිත් මාත්‍යංශවල වැඩ බාරගත්තද බිමල රත්නායක මහත්මයා. එතුමා කියන්නේ විපක්ෂයට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක වැරදි කරලා නැහැ. එතුමා ඒක ඕනනම් පරීක්ෂණ කරන්න පුළුවන් කියලා. ඇයි කලබල වෙලා තියෙන්නේ? කලබල වෙන්න දෙයක් නැහැ නේ. අපි එයාගේ නම කිව්වේ නැහනේ. හැබැයි ඉතින් අපි බිමල මහත්මයාටත් කියන්නේ අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා මේ අවුරුද්දේ අඩුම ගානේ දැන් කාර්යක්ෂම වැඩ කරන්න හරි තනතුරු අයින් කළා තියෙනවනේ. වැඩ කරන්න. බොරු කියන්නේ නැතුව. ඉතින් මේ ආණ්ඩුව තව දුරටත් බොරු කීම තුල කිසිම සාධාරණයක් මේ රටේ ජනතාවට සිද්ධ වෙන්නේ නැහැ. අල්ලස්සකින් මේ කන්ටේනර් 323 සම්බන්ධව පරීක්ෂණ පටන් ගන්න තියෙන්නේ. ඒ හින්දානේ දැන් මේ එංගන පරීක්ෂණ ඒෂියනේ මොකද්ද හිතනවා මොකද්ද හිතන්නේ පරීක්ෂණ හරියට කෙරෙයිද? නෑ පරීක්ෂණ පටන් ගත්තා කියලාත් අපි දන්නේ නැහැ. පටන් ගත්තා එහෙම අරගෙනද? දන්නේ නැහැ. ෆැමිලි දැම්ම කියන විතරනේ අපි කරන්නේ. ඉතින් පරීක්ෂණ පටන් අරගෙන නම් ඒක හේතුවකටගෙන මාරු කරාද කියන දන්නේත් නැහැ. කොහොමද දැන් 2029 ජනාධිපති ඔබතුමා කියලා බය වෙලාද කට්ටිය? ජනාධිපතිවරයා 2029 කවුද කියන කාරණේ තීන්දුව කරන්න ඕනේ 2029 දී සහ මේ රටේ ජනතාවනේ. දැන් ඊට කලින් ජනාධිපතිවරණා පාර්ලිමේන්තු මැතිවරණා කීයද කියන අපි දන්නේ නැහැනේ. ඒ හින්දා මේ වෙලාවේ අපි පක්ෂයක් විතර ගොඩනගනවා ශක්තිමත්ව ගොඩනගනවා. ඉතින් පක්ෂයක් විතර අපි ශක්තිමත්ව ගොඩනගනකොට ආණ්ඩුව කලබල වෙනවා. ආණ්ඩුවේ අනිත් මේ മന്ത്രിවරු නම් කියන්නේ ආණ්ඩුව ඒ කියන්නේ වරායා සිවිල් ගුවන් එක විමල්ගෙන් ගැලෙව්වට කන්ටේනර් 323 එළියට දැම්මට වරාය අමාත්‍යයට අදාළ නැහැ කියලා. කවුද එහෙම කියන්නේ? ඒ කියන්නේ මේ කවුද? දේවර්ධන මන්ත්‍රීවරයා. ආයෙන ඒක අදාළ කස්ටම් එකෙන් තමයි එළියට. එන එතුමා ඇමතිට අදාළ නැද්ද? එන එතුමා නොකිය කියන වැතේ ජනාධිපතිතුමා තමයි එළියට දැම්මේ කියලා. මොකද අමාත්‍යසි ජනාධිපතිතුමාගේනේ. එතුමාගෙන්ම තමයි හරියටම අහගන්න ඕනේ එතුමා ජනාධිපතිතුමා ගැනද කිව්වේ කියලා. දැන් අන්තිමට බලාපොරොත්තු වෙන මොකද්ද මේ කන්ටේනර් 323 සම්බන්ධව? ඇත්තටම කන්ටේනර් 3 කුඩු වලට අයිස් වලට ආවේ ආයුධ වලට ආවේ ඔබතුමාලට විපක්ෂයට. ඒ කියන්නේ ඔබතුමාලා කියන්නේ මොකද අපිනේ දැන් කන්ටේනර් 323 පන්නලා තියෙන්නේ. අපිනේ වරායෙන් චෙක් කරලා නාකොටික් එකකිනු ගිහලා ඇමරිකාවේ බුද්ධ්‍යංශ වාර්තා අරගෙන කන්ටේනර් චෙක් කරලා මේකේ කුඩු නැහැ කියලා එළියට දාලා තියෙන්නේ. ඒ හින්දා අපිට චෝදනා කරලා තියෙන්නේ. මොකද අපිනේ වරාය දුවන්නේ, අපිනේ එයාපෝට් එක දුවන්නේ, අපිනේ පොලිසිය දුවන්නේ, අපිනේ මේ රටේ ආණ්ඩුව දුවන්නේ, අපිනේ ජනාධිපති කාර්යාලයේ තීන්දුව తీරන ගන්නේ. ඒ හින්දා අපිට චෝදනා කරන්නේ. හැබැයි ඉතින් කරුණා කළා ඔය කන්ටේනර් 323 පන්නපු කට්ටියත් හොයන්න. අර කන්ටේනර් දෙක පන්නපු කෙනාගේ නමත් කියන්න. ඒකම ඔබතුමාලා මැතිවරණයේදී අති විශාල බලාපොරොත්තු සහ පොරොන්දු ගණනාවක් මෙරට ජනතාවට දුන්නා. ඒව යථාර්ථයක් කරන්න ඔබතුමාලා කටයුතු කරන්න. මේ ඔබතුමාලාගේ නොහැකියාව වහගන්න. ආණ්ඩුවට වැඩ බැරි වෙනකොට ඒ වැඩ බැරිකම වහගන්න පොලිසිය පාවිච්චි කළා මර්ධනය කරන්න ලෑස්ති වෙනවා නම් ඒ මර්ධනය කිරීම තුළ විපක්ෂය කටවහයි කියලා හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා. ඒ හින්දා ආණ්ඩුව තමන්ගේ ගණදෙනුව විපක්ෂ එක්ක නෙවෙයි ජනතාව එක්ක තියාගන්න. අපි ඕන එකක් කියන්න පුළුවන්. හැබැයි ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරන්න. ඉතින් ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව අපි ඒක මතක් කරාම අපිට බැලලා වැඩක් වෙන්නේ නැහැ. අන්තිම පස්සේ මේ දූෂිත ආණ්ඩුවට එරෙහිව
ඉදිරි සම්දානයක් ගොඩනගෙනවා කියලා විපක්ෂයේ සියලු දෙනා එකතු වෙලා දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැස්වීමත් තිබුණා. කොහොමද ඔබතුමාත් ආරාධනාවක් ලැබුණේ නැද්ද? ඇත්තට මේ ආණ්ඩුව පෙරලන්නද දැන් ඉදිරි සම්දානයක් ගොඩනගලා? ආණ්ඩුව පෙරලෙනවද ආණ්ඩුව අවුරුදු 4ක් යනවාද කියන තීන්දුව තියෙන මේ ආණ්ඩුව අතේ. ආණ්ඩුව වැඩේ හරියට නොකර පෙරල ගත්තොත් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා. ඉතින් ජනතාව වෙනුවෙන් හොඳ තීන්දුවක් අපි පක්ෂයක් විදිහට අපි ගන්නවා. වටකලේම කියන්නේ දැන් මේ දවසේ වෙලෙ නැවතිලා කියලා. එහෙනම් යා නිවුස් බලන්න නැතුව ඇති. ඉතින් එතුමාලට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් බිම් මට්ටමේ වෙන දේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න එපයි. ඉතින් එතුමාලා එහෙම කියනවා. එහෙම කියලා ගෙදර යන්න කලින් තව කර තැනක වෙඩි තියලා තියෙනවා. ඉතින් එතුමාලා තමන්ගේ නොහැකියාව වහගන්න මාධ්‍යයට ඇවිල්ලා අසීමිත අසාමාන්‍ය විදියට බොරු කියනවා.